Loku sir! Loku sir! Loku sir! Loku sir! Loku sir! සමන්ත මොකද පුතේ මේ කලබලේ? Sir, අත්තන සමන්ත මොකද පුතේ මේ කලබලේ? කලබල නැති කියන්නකො මොකක්ද උනේ කියලා? අපිට කම්රිකව දරුවෙක් දාලා ගියා. මොනවා? යමු බලන්න. අප්පා මොන තිරිසන්නුද මන් දන්නේ. සමන්ත පුතා පරිස්සමට මේ දරුවා අරන් යන්න අතට ගන්න. පරිස්සමෙන්. යමු. Good morning. Good morning. කෝ දුව තාම නැගිටින්නේ නැද්ද? හොඳටම පරක් වෙලා තියෙන්නේ. ඊයේත් බස් එක ඇවිල්ලා මෙතන නතර කරගෙන හිටියා. නැගිටලා හිටියේ නිමාලි. මම දැක්කොන 100ත් එක්ක නටනට ඉන්නේ. මේ ළමයාට නම් කොච්චර කීවත් තේරෙන්නේ නැහැ. පුදුම කරදරයක් මේක. මොනවා කරන්නද නිමාලි? ඒ ළමයා 100ට හරි ආදරේනේ. අනේ මේ සුරේෂ්. ඔයාගේ තාත්තා හින්දා තමයි මේ ඔක්කොම වෙලා තියෙන්නේ. ඔයා දන්නවද? එක්සෑම් එකට ලකුණු හොඳටම මදි. මට නම් ඉස්කෝලේ ඉඳන් ලැජ්ජාව දැන්. අනේ නිමාලි. ඒ ළමයා ළමයාට තාත්තගේ වරදින් නෙමෙයි. බොරු වඩේ ළමයාට වද දෙන්න එපා. ඉතින් හසින් ළමයාට වැටි කරගන්න දෙන්න. ඔයා දන්න තරම තමයි. තාත්තගේම පුතා නිති. දුව දුව
යසයි. අද ඉස්කෝලේ යන්න කල්පනාවක් නැහැ. ඊයේ වගේ බස් එක ඇවිල්ලා මෙතන නතර කරන ගඳ බලන් ඉන්නේ. මිනිසුන්ගෙන් කතා අහන්න අනේ මේ තාත්තේ ඔය ළමයාට ඉස්කෝලේට යන්න ඕනේ. නැති ප්‍රශ්න මට තියෙන්නේ. මේ ගුටි කන්න නැතුව එනවා යන්න ලැහැත් වෙන්න. මගේ පුතා ඉස්කෝලේ යන්න ලැහැත් වෙන්න. දැන් ගොඩක් පරක් වුණා නම පිට. ගෙට ගොඩ වෙන්න හම්බුන්නේ නැහැ නේද? දිනු මං ඔයාලට එනකොටත් කියලා ආවේ. යනවා ගිහින් ක්ලාස් එකේ වැඩ ටික පටන් ගන්නවා. විකාර නටට ඉන්නවා. අනේ අම්මේ පොඩ්ඩක් වෙලා ඉන්න දෙන්නකෝ. අනේ මේ තාත්තේ මේ ළමයාගේ ඔළුව නිකන් නාස්ති කරන්න එපා. කිසි වැඩක් කරන්නේ නැහැ. මේ අනේ මේ තාත්තේ මට ඔයාගේ දේශනාවලින් වැඩක් නැහැ. ඇයි අම්මේ හැම වෙලේම 100ට බනින්නේ? මේ සමුසෙඩේ පැහිච්චකම් වලින් වැඩක් නැහැ. යනවා ගිහින් ඇඟ හොදා ගන්නවා මගේ ගුටි කන්න නැතුව. මොකද සැලුන් එක ඕපන් කරගෙන ඇයි යන්නේ? හෙට අමාරු මිස්ගේ වෙඩින් එකනේ. පටසිරි මට අමතකුණානේ. ඔයාට ඉතින් මොනවද මතක තියෙන්නේ? දෙන්නටම ඉන්විටේෂන් එක දීලා තියෙන්නේ. ඔයා යනවනේ හෙට. ඒක තමයි මාලි මම මේ කල්පනා කළේ. ඇයි? මොකෝ? නෑනි මාලි. ඊට මට තාත්තාව ක්ලිනික් එක යන්න තියෙනවා. ගිය මාසේ යන්නත් බැරි වුණානේ. මේ මාසේ මම ડોක්ටර්ට පොරොන්දු වුණා අනිවාර්යෙන් එක්ක එනවමයි කියලා. මේක නම් පුදුම කරදරයක් අප්පා. මේ සුරේෂ් තමුසේ ආවේ නැති උනාට කමන්නේ නැහැ. තමුසෙට ඉතින් කොහොමද මට වැඩි තාත්තාවනේ ලොකු. මාව තේරුම් ගන්නකො නිමාලි. අපෝ මට හොඳට තේරෙනවා. අර ළමයෙක් කියලා එකෙක් ඉන්නේ 100 කියාගත්ත ගමන්මයි ඉන්නේ. කිසි වැඩක් කරන්නේ නැහැ.
මේක නම් පුදුම කරුමයක්. මාතාව වැඩි දවසක් මේක බලාගෙන ඉන්නේ නැහැ. කොහොම දමලා ගහලා යනවා යන්න. එතකොට තාත්තලා පුතාලට ඕන දෙයක් කරගන්න පුළුවන් නේ. ඉතින් මම මොකද කරන්න කියන්නේ මාළි? කරන්න ඕන දේ තමා සුරේෂ් මං කලින්ම කිව්වේ. මං අර බලපු තැන හොඳයි. එතන කැම බීමත් හොඳයි. අනිත් එක ડોක්ටර්ස්ලා ඇවිල්ලා තාත්තලාගෙන් චෙක් කරනවා. ඉතින් අපිට තාත්තා ගැන බය වෙන දෙයක් නැහැනේ. අනිත් එක මං ඕක ගැන පොඩ්ඩක් හොයලා බැලුවා. ඒ තැන හොඳයි. නිමාලි. ඒ ඉන්නේ මගේ තාත්තා. මොන දේ දුන්නත් එතනින් දරුවෙක්ගේ ආදරය යාට දෙන්නේ නැහනේ. අනික මගේ අම්මා නැති වෙනකොට මට අවුරුදු 7යි. එයාට ඕන නම් තිබ්බා වෙන විවාහයක් කරගන්න. හැබැයි මගේ තාත්තා එහෙම කරේ නැහැ. ඒ මට වෙනස්කමක් කරයි කියලා. මට ඒක කරන්න බෑ නිමාලි. ඔය කතාව මට දැන් අහලා ඇති වෙලා තියෙන්නේ. මට නම් බෑ මේ ගෙදර ඉඳන් තවත් පත් අම්බ දෙන්න. අපි දෙන්නගෙම පඩි දෙක මැදි ජීවත් වෙන්න. ඔයාලගේ තාත්තගේ පෙන්ෂන් එකෙන් 7-5ක්වත් දෙනවද විදමට කියලා? මට නම් මේ දේවල් ඇති වෙලා තියෙන්නේ දැන්. තාත්තව ගෙදරින් ගිහිල්ලා දාන්න බැයි නම් මං යනවා මේ ගෙදරින් එළියට. හැබැයි මම මේ ගෙදරින් යනවා නම් යන්නේ මගේ දරුවවත් එක්කගෙන. මට බෑ ඒ ළමයාගේ ජීවිතේ විනාශ වෙනවා බලන් ඉන්න. ඉක්මන් කරන්න හන්දියට පයින් යන්නත් තියෙනවා. ඇයි අම්මේ තාත්තා එන්නේ නැද්ද? නෑ. එයා සාතු සේවයට යනවානේ. සාත්තු සේවයට? නෑ පුතේ. මට සීයාව ක්ලිනික් එක යන්න තියෙනවා. මම තාමත් ගිහින් ඉන්න. මේ සුරේෂ් අද නම් මේ වැඩේ කරගෙනම එන්න ඕනේ. හරිද? මට නම් බෑ මේක තවත් ඉවසන්න. මොකක්ද අම්මේ වැඩේ? මේ ඔයාට ලොකු අයගේ දේවල් වලින් වැඩක් නෑනේ. යනවා ගිහින් ඇඟ හොදන්න හැදෙනවා.
තේරෙනවා මගේ පුතේ. මගේ පුතා මේ දවස්වල කිසිම හිතේ සතුටකින් නෙමෙයි ඉන්නේ කියලා මට තේරෙනවා. උඹලයි රන්දුනිත් මන් නිසා නේද? මට සේරම ඇහුණා. කමක් නෑ. සමරසිංහ මුදියන්සලාගේ රණවීර සමරසිංහ. වයස අවුරුදු 72යි. සර් 3 දෙනා ඉන්න කාමරක් තියෙනවා තනි කාමරක් තියෙනවා 3 දෙනා ඉන්න කාමරයක් ගත්තොත් තාත්තා තනියකුත් නැහැනේ ඔව් එහෙම හොඳයි නේද මිස්? ධර්මරත්න මහත්තයා තාත්තව දන්නවද? අපෝය පුතා. මං සමර දන්නේ අද ඊයක ඉඳලා නෙවෙයි. අපි ඉස්කෝලේ කාලේ ඉඳන් පරණ ගජ යාළුවෝ. අනේ ඒක කොච්චර දෙයක් ධර්මරත්න මහත්තයා. බයෙන් ඉපා සුරේෂ් පුතා. මං තාත්තව හොඳින් බලා ගන්නවා. ඒක මට ලොකු සැනසීමක් ධර්මරත්න මහත්තයා. මං ගිහින් එන්නම් තාත්තේ.
තාත්තේ කෝ සීයා. ඔයාලා ඇයියාට එහෙම කරේ? දුව මට උදේ ඔයාට බැරි වුණා තාත්තේ සීයාව තියාගන්න. අල්ලන්න එපා ඔයා. ඔයා තමයි මේ හැමදේම කරේ. හෙට උදේ වෙද්දි මාව සීයා ඊට දැනටම ගිහින් දාන්න. මං ඉන්නේ මේ ගෙදර නැත්තම්. අනේ තාත්තේ. මේකත් මතක තියාගන්න. ඔයාලා ඔහොම කරලා මගෙන් ආදරේ බලාපොරොත්තු වෙනවනේ මං දවසක ඔයාලට කරන්නේත් ඔය ටිකම තමයි. අනේ සුරේෂ්. දැන් හරිනේ. තමසේ ඕකනේ කරගන්න ඕන තිබ්බේ. මතක තියාගන්නවා. ඔය ළමයා දවසක අපිට කරන්නේත් ඔය දෙයම තමයි. දැන් ඉතින් නැස්ති නේ හෙට තාත්තව බලන්න යන්න. යන්න දෙන්න බෑනේ දුව. නේ මට සීයාව බලන්න තියෙනවා. ලොකු සර් චන්ද්‍රනන්ද කී බෝතලයක් හදලා පෙව්වා.
බබා සැපට නිදි. ඇත්තද? පව් අහිංසක දරුවෝ. මොනවා වුණත් ජීවිතයට හානියක් නොකර මෙහාට ගෙනත් දාලා ගිය එක ලොකු දෙයක්. ලොකු සර් අපි දැන් දරුවෝ හදාගන්නවද? නෑ සමන්ත. මෙතන තියෙන තත්ත්වෙත් එක්ක අපිට ඒ දරුවා මේ හදාගන්න අමාරුයි. මම ඒකට හොඳ පිළියමක් යොදලා තියෙනවා. ඊට වැඩිය හොඳ එකක්. තා පොඩ්ඩකින් මෙහාට මහත් එක්කේ. ඒ ආපුවම ඒ මහත්තයා මෙහාට එක් කරගෙන ඉන්න ඕන. සර් අර කිව්ව මහත්තයා ඇවිල්ලා. සමරේ
මං උඹලා කායිකවත් තරහ නෑ මයි පුතේ. අපි සීයා ගෙදර එක්කන් යමු. අපි සියා ගෙදර එක්කන් යමු.